කලක් ජනප්‍රිය නිලියක් වෙලා හිටිය කෙනෙක් ස්වකීය ජීවිතයේ අතීතය මෙනෙහි කරනවා. ඕනම පුජ්‍යල ජීවිතයක ගලාගෙන යන රිද්මය තුළ ජීවිත ගමනේ ජනප්‍රියත්වයේ ධනයේ බලයේ ඉහළම තලයක පසුවන කාලයක් තියෙනවා. ක්‍රමානුකූලව ඒක පහළ වැටෙනවා. ඒ සබාදහමේ හැටිනේ. දැන් මෙයක් කලක් ජනකාන්ත නිලියක් වෙලා ඉඳලා දැන් විශ්‍රාම සුවේ පසු වෙනවා. එයාට හොඳ වර්තමානයක් හෝ අනාගතයක් දන්නේ නැහැ. හොඳ අතීතයක් තියෙනවා. කන්නාඩිය ගාවට ගිහින් අතට අරන් බැලුවම කන්නාඩිය කෙස් ගස් ටිකක් එහෙන් මෙහෙන් සුදු වෙලා තියෙනවා. හැමක් පොඩ්ඩක් රැලි වැටිලා. ඉස්සර ලස්සන රූපයක් තියෙන කාලේ ඕන තරම් විවාහ යෝජනා ආවා. කෙල්ල කාලේ කොල්ලෝ ඈ වෙනුවෙන් සෑහෙන බලාපොරොත්තු තියාගත්තා. දැන් නම් එහෙම නෑ ඉතින්. දැන් 60 පැනලා ඉන්නේ. එයා කියන 60 පැන්නත් තාමත් මට පරණ නැටුම් මතකයි. සමහර සිදුවීම් එයා එකින් එක මතක් කරනවා. රැජිනට ඇඳා, රජ කුමරිටත් ඇඳා, අන්දරේගේ පවුලටත් ඇඳා. වේදිකාවේ නාඩගම්වල නාට්‍යවල එයා බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. මේ කලාව සාහිත්‍ය කියන දේ තුල ජනාදරයට පාත්‍ර වෙලා තියෙද්දි එයා ඒ චරිතේ නඩත්තු කරගෙන ඉස්සරහට ගියා මිසක් එයා විවාහ ජීවිතයක්, පෞද්ගලික ජීවිතයක් ඒව ගැන හිතන්න ගියේ නෑ. දැන් ජීවිතේ සැදෑ සමේ අර ජීවිතය අහිමි වුණාම එයාට වර්තමානයක් හෝ අනාගතයක් ගැන පොඩි ගැටලුවක් තියෙනවා. සින්දුව ඇතුලේ ජීවිතවලට අහුල ගන්න පොඩි පණිවිඩයකුත් තියෙනවා. ජීවිතයක සාර්ථකත්වය කියලා කියන්නේ එක් අංශයක් විතරක් සාර්ථක කරගන්න එක නෙවෙයි ඇත්තටම. ජීවිතේ හැම පැත්තක්ම බැලන්ස් කරගන්න ඕනේ. ඒක තමයි සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ. සමහර පරිපාලන නිලධාරීන් ඉන්න ඔයගොල්ලෝ පරිපාලන නිලධාරීන් විදියට අති සාර්ථකයි. හැබැයි ඒගොල්ලෝ ස්වාමි පුරුෂයෙක් විදියට හෝ බිරිඳක් විදියට හෝ අම්මා කෙනෙක් විදියට තාත්තා කෙනෙක් විදියට ඥාතියෙක් විදියට ඒගොල්ලෝගේ ජීවිත සමහර තැන්වල අසාර්ථකයි. දැන් මෙතනත් එහෙමනේ. නිලියක් විදියට එයා ජීවිතේ සාර්ථක කරගත්තත් එයාගේ බිරිඳක් විදියට අම්මා කෙනෙක් විදියට එයාට එයාගේ ජීවිතේ සාර්ථක කරගන්න බැරි වුණා. ඒතර බලන්න මේ ගීතය ජීවිතයක සැඳෑ සමය අනිත්‍යතාව පිළිබඳ කිසියම් පණිවිඩයකුත් තියෙනවා. ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න ඕන විදිය පිළිබඳ හොඳ ආදර්ශයකුත් තියෙනවා, පණිවිඩයකුත් තියෙනවා. ඒ වගේම ගීතේ පදමාලාවට අර්ථවත් වන විදිහේ සංගීතකුත් තෝරගෙන තියෙනවා. ඒ සංගීතය ඒ සියල්ලම අර්ථවත් වන විදිහේ හරි ලස්සන රූප රචනයකුත් තියෙනවා. හොඳ නිර්මාණයක්. නව නිර්මාණ ගොනුවේ හොඳ නිර්මාණයක්. රැජිනට ඇඳා රජ කුමරිට